පිළිගන්නවා හෙල්ටිප්ස් YouTube channel එකට. අද වීඩියෝවෙන් කතා කරන්නේ මේ අධික ලෙස දහඩිය දැමීම කියන රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඉතින් ගොඩාක්ම ළමයි එහෙම නැත්නම් ගොඩාක් අය ඇවිල්ලා කියනවා මේ අධික ලෙස දහඩිය දානවා. අතපය වලට දහඩිය දානවා. යටිපතුල් මූණට නළල කීලි වගේ තැන්වල ගොඩක් දහඩිය දානවා කියලා. ඉතින් අද බලමු මේ හයිපර්හයිඩ්‍රොසිස් එහෙම නැත්නම් අධික ලෙස දහඩිය දැමීම කියන්නේ මොකක්ද කියලා. ඉතින් අධික ලෙස දහඩිය දැමීමක් කියන්නේ ශාරීරික උෂ්ණත්වය ඉහළ යාම නිසා හරි බියට පත් වුණාම හරි ඔයාගේ දහඩිය දැන සාමාන්‍ය තත්ත්වයක් විය හැකි නමුත් ඔබගේ දෛනික ජීවිතයට ඒක බාධාවක් වෙනවා නම් මේක රෝගී තත්ත්වයක් විදිහට සලකන්න පුළුවන්. මේක ක්‍රම දෙකකට බෙදන්න පුළුවන්. ඉතින් ලෝකලයිස් හයිපර්හයිඩ්‍රොසිස් හරි ජෙනරලයිස් හයිපර්හයිඩ්‍රොසිස් කියන්නේ. ඉතින් ලෝකලයිස් කියන්නේ ඔයාගේ අත් හරි යටිපතුල් මුහුණ නළල වගේ යම්කිසි ස්ථානයක් විතරක් දහඩිය දාන්න පටන් ගන්නවා. ළමා කාලේදී සාමාන්‍ය වෙලාවට නිශ්චිත හේතුවක් නැතුව මේක සිද්ධ වෙන්න පුළුවන් වුණත් වයසත් එක්ක මේක අඩු වෙලා යනවා. ජෙනරලයිස් හයිපර්හයිඩ්‍රොසිස් කියන්නේ මුළු ශරීරයෙන් දහඩිය දැමීම. මේක සමහර විට රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හයිපර්ථයිරොයිඩිසම්, ථයිරොක්සින් වැඩි වීම, ටියොරියාව, ආර්ථව හරණය, පොස්ට් සින්ඩ්‍රෝම් නැත්නම් ස්නායු පද්ධති රෝග නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් ආවම ඔයාගේ ඇඳුම් තෙත් වෙනවා, ඊළඟට කුරුල්ලිය වෙනවා, අපහසුාවක් වෙනවා, දිලි රාසාද නැති වෙන ඊට වඩා වැඩි වෙනවා, ඒ ශරීරයේ දුකක් හමනවා. ඉතින් මේවට තියෙන ප්‍රතිකාරකම ගත්තොත් ගොඩක් වෙලාවට ආලේපන තියෙනවා. ඉතින් මේවා රාත්‍රී කාලේ ආලේපනය කරන්න පුළුවන්. ඔයාගේ අත්ල කිහිලි යටිපතුල් වලට සමහර වෙලාවට දෑත් උපාද ජලයේ ගිල්ලලා තියෙනවා. ගිල්ලලා උදා විදුලි දරාවක් යොදන අයනෝ ප්‍රොසෙස් කියලා. ළඟට එන්නත් වර්ග තියෙනවා බොටොක්ස් කියලා වගේ. සමහර වෙලාවට ශල්‍ය කර්ම තියෙනවා. ඉතින් මේ දහඩිය අතු කරගන්න ප්‍රතිකාරයට යනකොට වඩා වැලකෙන්න ඕන දේවල් තියෙනවා. ඒ උණු සුප ආහාර පාන ගැනීම, අධික ස්පයිසි ෆුඩ්ස් ගැනීමෙන් වගේ මත්පැන්, අධික උෂ්ණත්වයට නිරාවරණය වෙන obesity ඔබ දහඩිය උරා ගන්න කපු වගේ ඇඳුම් ලාප හැටි ඇඳුම් පාවිච්චි කිරීමත් ගොඩක් වැදගත් වෙනවා. මම හිතනවා ඔයා අධික ලෙස දහඩිය දැමීම කියන තත්ත්වය ගැන සියම් අවබෝධයක් ලබා ගන්න කියලා. මේ පිළිබඳව ගොඩාක් උපාධික ලෙස දහඩිය දැම්මම ඔබ චර්ම රෝග විසඳන වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසු කියලා තමයි